හෙලෝ ඉතින් කොහොමද ඔයගොල්ලෝ හැමෝටම ඔන්න ඉතින් අද ඇවිල්ලා පොය දවස මාර්තු මාසේ ඉතින් දන්නවනේ පොය දවසට කොයි හරි යනවා අතල්ලයක් ගන්න ඉතින් අපි අද යන්නේ කටුපිලවේ බලමු දැන් යාළුවෙක් ඇවිල්ලා ටවුන් එකට එයාවත් තරම් අනිත් යාළුවෝ දෙන්නවත් අරගෙන අපි බලමු ඉස්සරහට හොඳ හොඳ අතටියක් තියේ එහෙනම් බලමු නෑ එක කාලකන්න එක ගන්න තමයි දැන් මේ යන්නේ එක කාලකන්නේම නම් ගත්තා ඔන්න කෑල්ලත් එක කොල්ලයකින් ඕකේ මේ පුකසලුද මගේ තරලුද මේ බලහන් ටවුන් එක දරලා අම්මෝ බලහිට මට මේ බයිතනවා කැරි ඕතයෝ මේ මට වීඩියෝ එකේ ටීක් දාන්න තමයි වෙන්නේ ටිකට Stop it. Get some help. දැන් අපි යන අනිත් කාලකන්න දෙන්නවා ගන්න මම ඔබට තව චුට් ඒකි පවුත්තෝ මේ මන් අපි දැන් යන්නේ කොහෙද අර අනිත් කාලකන්න දෙන්නවා ගන්න අපි යන අනිත් කාලේ යන්න දෙන්න යන්න ඔච්චර මූණ පල්ලේ ගහන්න එපා එපා මේ තෙල් මීටරේ වෙන්න බෑ බලපන් මං හිඟට දත්තේ යන්නේ හරියද මම බලහන් මං හිඟට දත්තේ යන්නේ තෝ අර හිඟට දත්තේ යන්නේ හරියද මුන් තෙල් ගහුව යන්න අතරේ පාර තමයි හොඳේ ඉති කමන්නේ පාරිමු බස් වලට ගිහින් නවත්තපන් කට්ටියත් එක්ක බස් වලට කොන්න කාර් එකකින් නිදාගත්ත හැකිනේ බලපන් අර කාලකන්න දෙන්න ඇවිල්ලා දෙන්න නෑනේ බං මේ බල්ලේ මං ඉන්නවා අතෙන්ට ඉන්න කාලකන්නියා මුන් තමා සේරම කරන්නේ හරියද මම දැන් හොඳට නිදාගෙන හිටියේ නිදාගෙන තමයි මේ මම කෝල් කරන්නේ ඔය දේ කාලයක් නිදාහන් දැන් එයි මනුස්සයට නිදහසක් දෙන්නේ නැහැ නේ මේ මිනිස්සු බලහන් වැඩක් නෑ කතා කරලා බං Okay. Peppa. මට උඩු එහෙමයි හාමුදුරනේ එහෙමයි ඔයාලගේ සෙට් එකේ ඉන්නවද නිදාගෙන ඇතර වෙලා ඉන්න ගමන් මේ මගේ එනවා කියන එකේ. ඉතින් අපේ සෙට් එකෙත් ඉඳියා. ඉතින් අපිටත් ඌ වෙනකන් ඉන්න වුණා. මේ යකෝ වෙලාවට වැඩක් කරපන් ඒ. මේ බෑග් එක කරන් ක්ලාස් කරනද කියලා. ඒ මම මෙහෙට වරේ. මේ වෙලාවට වැඩක් කරපන් නැගපයික්මට යන්න. මේක පැය යකෝ පැය දෙකකට කලින් ගන්න මුන්ට යන්න. සුසුකන කොහෙද බං යන්නේ? වරින් කනිස්ක මොකක්ද කරන්නේ? අයියෝ ලැට් එකෝ නැගපන් ඕක අසර. අර ඇයිවා? ඒ උඩ පොඩි වයර් ෂෝට් එකක් තියෙනවා ඔයාලා ගණන් ගන්න එපා ඒක ගැන. ඒ නෑ ඒ වීඩියෝ කරන නිසා ඒ. දෝනිට කෝල් නැත්ද? අර පේන දෝනිට කෝල් එකක් කරා. දෝනිට කියලා නෑ තාම. දෝනිට කියලා නෑ තාම දැන් තාපට තොරටම කන බීරද බල්ලෝ. ඕල් කරේ. පොඩ පැදුගේ සීන් එකේ මතක් ගන්න. මෙහෙර. රුඹ ගාලා ගියා බං. අනේ රත්තරන් පැණික ඔයා ආද යන්න එපා ගියෝ මාමිනි මරු එක්ක කරගන්න එපා කියන ඇති දැන් යන. මේ කනිස්ක වරෙන් ඉක්මනට අපිට පරක් වෙලා තියෙන්නේ. උඹලට ඉන්නද මේ යාළුවෝ ධෝනිකෙන් කේස් තියෙනවා. ඔන්න බලාගන්න රියල් ධෝනිකෙන් කේස් මේ ස්ක්‍රිප්ට් නෙවෙයි හොඳේ. බලපන් ඔය රියල්ම ධෝනිකේ කේස් වැඩ තමයි හොඳේ. ඊට පස්සේ පැයක් විතර ඉඳලා තමයි අන්තිමට අපේ එකා ඇතුළට දාගත්තේ. මාරම ගේමක් දීලා ඌ ඇතුළට දාගෙන අපි අපේ ගමන යන්න පිටත් වුණා. සැපේ යනවා කියලා පෙන්නන්න ගන්න කිව්වා. සැපේ තමයි යන්නේ ජීවිතේ. නයිස්. අන්තාව මගේ ළමා කාලේ ගත කරනවා යකෝ සමහර ඒවා අපේ වයසේ ළමයි තදලා ඉවරයි. කටම ඵලයන්කෝ. මේ වයසේ ළමයි කොහෙද? මේ වයසේ ළමයි කොහෙද හුත්තෝ? ඈකෝ අපේ දෙයක් කියනවා පොඩ්ඩක් කල්පනා කරලා කියපන් බාරද අපේ වයසේ ළමයි හදන්නේ කොහොමද කියහන්කෝ. ඉබ්බට. හුත්තෝ. මොකද ටීක් විතරයි දාන්නේ. අනේ යන්න දෙන්නකෝ.
අයගෙන හෙලෝ උත්තෝ පොඩ්ඩක් ඇවිදිනවා කැරියා පොතයා හෙලෝ රත්තරන් යාළුවනේ අපි තෙල් ගහන්න බෑ උත්තෝ ඊපොත්ත ගැලුණා අර ඔබ සිරාටද කියන්නේ නැතුව උත්තෝ මේ මට බලන්න වෙලාවක් නැහැ සෝරි මිනිහ පැන්නුත් කැරියා පොතේ බලපන් බයි කියන කේත් යනවා ආයි නේ උඹලා මන් සර්වකට තමයි යවන්න තවඩින් නිවන්සුව ලැබේවා කියලා මං යනවා නිවන්සුව නිවන් ගම යනවා කියලා බයි කියන්නේ තනියෙන් හැමදේම කරගන්න වෙලා තියෙන වීඩියෝ කරගෙන වාහනක් පදින්න. මේ ඉන්නේ අලියා. චේතන. චේතන නෙවෙයි කනිස්ක. උඹ තමයි මේ ගිහිල්ලා මේ කොහෙද කොළඹ හොටෙල් එකට ගිහිල්ලා තඩි බඩක් අරන් ආවේ මේ ඉන්නේ. God please no! 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 අපි දැන් තමයි වැවට ආවේ. පොල්ලොට නාන්න ලෑස්තිලා ඉන්නේ. දැන් මං එනවා ඔතෙන්ට. එනේ වැවට. එන්නේ කොල්ලොට ගෙලින්ම නාන සීන් එකේ ඉන්නේ දැන්. චේතන මං දැන් එනවා ඔතෙන්ට. මම මෙච්චරලා කැන්ඩි ඩොග්ස් දුන්නේ. මං දැන් එනවා ඔතෙන්ට. දැන් වැවට ඇවිල්ලා ඉන්නේ. වැව හිඳලා තියෙන්නේ. එහෙනම් අපි නාලා එහෙම ආපහු සෙට් වෙමු. ඉතින් මොනාරි කියපන්. මං ආසයි උඹට මට ආසේ කන්න. මන් දන්නවද මගේ ෆෝන් එකට බබා හම්බෙන සීන් එකක් තියෙන්නේ. හරි. මුගේ කර්මම දැක්කද? One eternity later. අපි දැන් නාගෙන එහෙම ආවා. දැන් අපි යන්න ඕනේ පන්සල්. ඕක දවසේ පන්සල් යන්න බෑ. පන්සල් යන්න ඕනද? ගයිස් අපි දැන් ඉන්නේ උඩවල වැවේ. අපි දැන් මෙතනලා ඉන්න පැය දෙකක්. ඉතලා තමයි අපි කාලා එහෙම පන්සල් යන්නේ. වැවේ ඉන්නේ වැවේ බණ්ඩේ නෙමෙයි. අපි දැන් උඩවල ඩෑම් එකේ ඉන්නේ. පොඩ්ඩයි ඉතින් මෙතනලා ඉඳලා යන හවස සන්රයිස් එක පොඩ්ඩක් බලන්න පුළුවන් වුණොත් කියලා. ගයිස් අපි දැන් කන්න ඇවිල්ලා තියෙන්නේ. කෑම ටික හම්බුණා. දැන් අපි කන්නයි යන්නේ. ඉතින් ගයිස් කොහොම හරි අපි කාලා පන්සලට ගියා. ඉතින් වැස්සත් එක්ක අපි පොඩ්ඩක් ඉක්මන් කරලා ආවා. ඉතින් දැන් තමයි ගෙදරට ආවේ. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අනිවාර්යයෙන්ම මේ වෙනකම් බලන් හිටියනම් subscribe කරගෙන යන්න. ජය වේවා.